හායි ළමයි ලේලීස් on life YouTube channel එකට ආලා ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් මම අලුත් රෙසිපි එකක් හදන හැටි හදන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මම අද තෝරගත්තේ කිරි ටොපි හදන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ගොඩක් වෙලාවට කිරි ටොපි හදනකොට ගොඩක් අයට වරදිනවා. ගොඩක්ම අය මේක හරියට සෙට් වෙන්නේ නැහැ, ගල් වෙනවා, බුල්ට වුණා වගේ ගොඩාක් ප්‍රශ්න එනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නම් කිසි ප්‍රශ්නයක් නැතුව කොහොමද කිරි ටොපි හදාගන්නේ කියලා. ඉතින් මම මේකට අරගන්නවා මිල්ක් මේඩ් ටින් එකක්. ග්‍රෑම් 510 මිල්ක් මේඩ් ටින් එකක් තමයි මම මේකට ගන්නේ. ඒ වගේම සීනි ග්‍රෑම් 500කුත් ගන්නවා. ඊට අමතරව වතුර ටිකක් ගන්නවා. තව එනසාලට කිහිපයක්, කජු, බටර්, ඊට අමතරව වැනිලා ස්වල්පයක්. මේ ටික තමයි මට ඕන වෙන්නේ. මම මෙතන වීඩියෝ එකේ නම් එකින් එක ඔයාලට පැහැදිලිව වීඩියෝ කරලා තියෙන්නේ. ඒ හින්දා බය නැතුව මේක හදන්න. වතුරත් මිලිලීටර 25ක් මම අරගෙන තිනවා ටින් එක හොදලා. ඒ ටිකත් අපි මේ පෑන් එකට දාගමු. පෑන් එක ගද්දී අඩිය ඇලෙන්නේ නැති හොඳ non stick පෑන් එකක් ගන්න. ටිකක් ඉඩ තියෙන එකක් ගන්න. මම මේ ගත්තු non stick පෑන් එකත් මට මදි වුණා. හොඳට මික්ස් කරද්දී සමහර වෙලාවට එක පැත්තකින් වැක්කිරෙන්න බලනවා. මොකද මේක ගොඩක් නටනකොට කිරි උඩට වගේ එනවා. ඒ නිසා තමයි non stick එකේ ඉඩ තියෙන එකක් ගන්න ඕනේ. මුලින්ම සීනි ටිකයි මිල්ක් මේඩ් ටිකයි වතුර ටිකයි භාජනයකට දාලා ලිප ඔන් කරන්න ඕනේ නැහැ. හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ලිප ඔන් කරගමු. මේ විදියට හැඳි ගෑමක් තමයි ළමයිනේ තියෙන්නේ. ඇත්තම කිව්වොත් විනාඩි 40ක් විතර හැඳි ගන්න ඕනේ. ඔක්කොම කලමනා ටික ළඟම තියාගන්න. තව දෙයක්. වැඩි පටන් ගන්න කලින් ඔයාලා මේක දාගන්න ට්‍රේ එකට, කිරි ටොපි ටික හදලා දාගන්න ට්‍රේ එකට අනිවාර්යෙන් හොඳට බටර් ගාලා පැත්තකින් තියාගන්න. හරි. ඔන්න දැන් මම එනසාලට කිහිපය දැම්මා. මේ ඉතින් දිගටම හැඳි ගන්න ඕනේ. මේක දැන් ඔහොම නවත අපි හැඳි ගෑවත් විනාඩි 15 යනකොට එක දිගට හැඳි ගන්න ඕනේ, නවත්තන්න බෑ. ඇත්තම කිව්වොත් අත රිදෙන සයිස් එකටම හැඳි ගන්න වෙනවා. මටත් හරියට අමාරු වුණා තනියම හැඳි ගන්න ගිහිල්ලා. ඉතින් මේ විදියට හොඳට හැඳි ගාමු. දැන් මම මෙතන වැනිලා ටිකක් එකතු කරනවා. මූඩියක් වගේ තමයි මම මෙතන නම් පාවිච්චි කරන්නේ. ওই විදියට එකතු කරගෙන මේක හොඳ ඝන පේස්ට් එකක් වෙනකම් ඉතින් හැඳි ගන්න ඕනේ. වීඩියෝ එකේ පේන්නේ ඔයාලට ඉස්සරහට යද්දී non stick pan එකේ වටේ ලයින් එකට නිකන් බුබුලු දාලා එන විදිහට මේ පේස්ට් එක එනවා. අන්නේ ඒව හොඳට හැඳි ගන්න ඕනේ. නවත්තන්න බෑ. එතකොට ඒක හැඳි ගාන එකෙන් තමයි අත්‍තරම මේ පේස්ට් එක නෙමෙයි මේ පදම හරියට තියාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇත්තටම කිසිම වෙනසක් නැතුව කිරි ටොපි ටික හදාගන්න පුළුවන්. මේ ඉතින් අපි හැඳිම ගාමු. මේ තියෙන්නේ මේ වටේ බලන්න. වටේ දැන් බුබුලු වගේ හිටිනවා. ඉතින් මේ බුබුලු දාගෙන මේක දැන් හොඳට මේ හැඳි ගන්න තමයි ඕනේ. දැන් මේ තාම මේවා දියයිනේ. තව උකු වෙනවා. උකු පේස්ට් එකක් වගේ වෙනවා. තව හොඳට හැඳි ගන්න ඕනේ. වීඩියෝ ගොඩාක් දික් කරන්න බැරි හින්දා වීඩියෝ එක එඩිට් කරද්දි මේ ටයිමින් අඩු කරලා තියෙන්නේ. විනාඩි 10ට නම් කිරි ටොපි හදන්න බෑ. අඩුම විනාඩි 40ක් ඕනෙමයි. පැය භාගයක් අනිවාර්යෙන් හැඳි ගන්න ඕනේ. දැන් මම මෙතන කපාගත්තු කජු ටික එකතු කරනවා. කජු ඔයාලට කැමති විදිහට එකතු කරන්න. මම මෙතන කපලා තමයි එකතු කරේ. ඉතින් තව හැඳි ගන්න තමයි තියෙන්නේ. හොඳට හැඳි ගන්න.
හොඳට ඔන්න වගේ බුබුලු දානකොට අපි මේකට බටර් එකතු කරනවා. මම මෙතන බටර් අරන් තියෙන්නේ මේ සැහැඳි 2ක් වෙන්න වගේ තමයි අරන් තියෙන්නේ. චුට්ට බටර් වැඩි වුණාට කමක් නැහැ. මේ ගාන පදමෙද්දී බටර් එකතු කරගෙන ඒත් ඉතින් තව හැඳි ගන්න තියෙන්නේ. මේ විදිහට හොඳට හැඳි ගා ගන්න ඕනේ. මේ දැන් පදම හැදීගෙන එන්නේ. හොඳට හැඳි ගා ගන්න මේ වෙලාවේ. කොහෙත්ම මේ හැඳ අයින් කරලා එහා මෙහා වෙන්න එපා. හොඳට භාජනය අල්ලගෙන හොඳට හැඳි ගන්න. නැත්තම් මේක පාටම මේ ගල් වෙලා යයි උතුරලා යන්නේ නැහැ දැන්. ගල් වෙන්න බලයි. මෙන්න පදම මේ තියෙන්නේ. තවත් ටිකක් වෙලා හැඳි ගන්න ඕනේ. දැන් මේ ගානටවත් පදම එනකම් හොඳට හැඳි ගන්න. මේ ටිකක් අතට දැනෙනවා. මේ තද ගතිය. ඉතින් හොඳට හැඳි ගා ගන්න. ටිකක් ස්පීඩ් කරා එතන වීඩියෝ එක. ඒකයි යත් එච්චර. හොඳට හැඳි ගන්න. non stick එකේ ඇලිලා නැහනේ. non stick එකෙන් හොඳට එනවා ඒ ටික. මේ විදිහට හොඳට හැඳි ගාගෙන ඕඩර් ට්‍රේ එකක් ලෑස්ති කරගන්න කිව්වනේ අපි. දැන් මේ බටර් ගාලා ලෑස්ති කරගත්තු ට්‍රේ එකට ලිප ඔෆ් කරලා ට්‍රේ එකට මෙන්න මේ විදියට දාගෙන ස්පැචුලා එකෙන්ම ෆිනිෂ් කරගන්න. නැත්නම් වෙන මොකක් හරි අර කේක් ෆිනිෂ් කරන්න ගන්න එකක් හරි අරගෙන මේක පොඩ්ඩක් තුනී කරගන්න ටක් ගාලා තුනී කරලා රස්නේ පිටින්ම කෑලි කපන්න. මේ ඉරි ඇඳ ගන්න. ඉරි ඇඳලා තියන්න. නිවුනට පස්සේ නිකම්ම කෑලි ගලව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කිරි ටොපි එක හදලා බලන්නකෝ. මේ විදිහට හැදුවොත් නම් වරදින්නේ නැහැ. මෙතන අනිවාර්යයෙන් විනාඩි 40ක් හැඳි ගන්න ඕනේ. සීනි අනිවාර්යෙන් 500ක් දාන්න ලොකු ටින් කිරියකට. බටර් දාන්න. ඉතින් ඒ ටික හරියට කරගත්තොත් කිරි ටොපි එක වරදින්නේ නැහැ. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. bye bye.